හැමතැනින්ම මාව කොටු කරලා නේද? මං දැන් කොහෙද හැංගෙන්නේ? දෙයියනේ දැන් මම මොකද කරන්නේ? මාව පොලිසියෙන් අල්ලගෙන ආයිද? මේ බෝනික්කෝ කඩේ ඇතුලේ හැංගෙන වැරෙන්න මට වෙන කරන්න දෙයක් නැහැ. මේ පොලිස්කාරයෝ දෙන්නට වෙන වැඩක් නැද්ද දන්නේ නැහැ. මගේ පස්සෙම එන්නේ. හරි මට වෙන කරන්න දෙයක් නැහැ දැන්. මං උඹලගෙන් කවදා හරි පලි ගන්නවා. මේ බෝනික්කගේ අත තියලා මං දිවුරනවා. මං උඹලගෙන් කවදා හරි පලි ගන්නවාමයි. ගිනි ගන්නව නේද? මුළු කඩේම ගිනි ගන්නවා. අයියෝ අනේ දෙයියනේ. මට මේ කරපු දෙයට මං ආත්මයක් වෙලා ඇවිල්ලා හරි උඹලගෙන් අනිවාර්යයෙන්ම පලි ගන්නවා. අදට මං මෙතරින් අතර වුණත් මං අනිවාර්යයෙන්ම මේක කරනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. දරුණු ගණේ අපරාධ කණුවෙක වන පීටර් පාකර් නැමැත්තා පොලිසිය විසින් හදිසි අත්අඩංගුවට ගැනීමකට යාමේදී බෝනික්කෝ කඩයක් තුල හදිසි ගින්නකට හසුවීමෙන් මිය ගොස් තිබෙනවා. මෙන්න එම පුවත නැවතත්. මොනවා මේ අර කියන්නේ නමගේ අපරාධකාරයා ගැන නේද? චූටි පුතා අනේ මෙහෙට එන්නකො ඉක්මනට මේ බලන්නකො ටීවී එකේ කියන එක. මොකද අම්මේ කෑ ගහන්නේ? මං නිදාගෙන හිටියේ. මොකද වෙලා තියෙන්නේ? ටීවී එකේ මේ දැන් නිවුස් වලට කිව්වනේ අර පීටර් පාකර් කියන අපරාධකාරයා අල්ලලා කියලා. ඒ මිනිස්සේ අල්ලද්දි බෝනික්කෝ කඩේක ඉඳලා ගින්නකට අහුවෙලා මිය ගිහිල්ලලු. ඕක තමයි දැන් ටීවී එකේ කිව්වේ. මම මේක පෙන්වන්න ඔයාලට කතා කළේ. සමාජයට හරිම කරදරයක් වෙලා තිබ්බේ මිනිස්සයව නම් හැබැයි. මෙන්න මේ බෝනික්කා. මේක තමයි මම ඔබට කිව්වේ. මේක තමයි මේ දවස්වල ට්‍රෙන්ඩ් එක. හැමෝටම තියෙනවා බම් මේක. මේකට කතා කරන්න පුළුවන්ලු. කතා කරන්න පුළුවන් කියන්නේ බැටි දාලා වෙන්නේ නැති. අම්මා වෙලේම ටීවී එකේ ඇඩ් යන්නේ බම් මේ බෝනික්කා ගැන ඔබ දැක්කේ නැද්ද? මං නම් අපේ අම්මට කිව්වද දෙතුන්සරේ අම්මා. කොහෙද ඉතින් අරන් දෙන්නේ නෑනේ. කීයක් වෙනවද ඔකගේ ගාන? හැම කඩේකම තියනවද ගන්න? 4500යි. දැන් කාලේ හැටියෙන් නම් ටිකක් ගණන් තමයි. ඒ වුණත් සුපිරි බෝනික්කා දෙයියේ. අඩි හම්බ වුණාම අරන් දෙන කතාවක් තමයි අම්මා කිව්වේ. ආයි දෙපාරක් තුන් පාරක් ඇවිදින කරලා බලන්න ඕනි. නැත්තම් අමතකුණොත් එහෙම. ඔබට ඔක අනිවාර්යෙන් ගන්න ඕනි ඉතින්. වෙන මොකක් හරි පොතක දෙයක් ගනින්කෝ. බෝනික්කෝ මොකටද දැන්? බෑ බං. මට කොහොම හරි ඕනිමයි. අන්න ටීචර් එනවා. පීරියඩ් එක පටන් ගන්නත් කලින් ටීචර් පන්තියට එනවනේ බං. මේ ළමයින්ට කිව්වට අහන්නේ කාමරේ හැදි කරනවා ඉවර යන්නේ අප්පා. ඉස්සෙල්ලා නිදහසක් නෑ මට නම් ගෙදර ඉන්න දවසට. අම්මේ මොකක්ද මං කියව වැඩේ මොකද? අරන් දෙනවා නේ මට. මොකක් ගැනද? ඔයාට මං එකපාරක් කිව්වනේ පුතේ පඩි හම්බෙනකන් ඉන්න කියලා. තාම පඩි හම්බුන්නේ නෑ. අනික ඔක කීයක් වෙනවද? වැඩි ගාණක් නෑ අම්මේ. රුපියල් 4500යි. පොඩි ගාණක එකක්ද මේ ඉල්ලන්නේ මගෙන්? 4500ක් කියන්නේ කීයද ළමයෝ? අනික ඔයාට ඔය බෝනික්කෝ අල්ලන වැරෙන වෙන වැඩක් නැද්ද? පොතක දෙයක් බලා ගන්න නැද්ද? බෝනික්කෝ එක්ක සෙල්ලම් කර ඉඳලා හරියනවද? මං අම්මගේ උපන්දිනේටවත් මොකුත් ඉල්ලුවේ නෑනේ. අදම තරම් මට ඔකවත් තරම් දෙන්න. මං වෙන මොකුත් ඉල්ලන්නේ නෑ මේ අවුරුද්දටම. ෂුවර්. මං තාත්තාත් එක්කත් කතා කරලා බලන්නම්කෝ. ඔන්න මං අරන් දෙනවම කියලා කිව්වේ නෑ. ඕනකට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. සල්ලි හම්බුනොත් අරන් දෙන්න. අරන් දෙන්න ඉතින්. එහෙම කරන්න එපා අම්මේ. ලාභයි බඩු ලාභයි. එන්න නෝනා මන්තුරු මේ පැත්තට එන්න රුපියල් 500යි කියලා රුපියල් 500යි. එන්න නෝනා මන්තුරු එන්න මේ පැත්තට එන්න අපෙනුත් බඩු ගන්න එන්න. අනේ නෝනා බල යන්න එපා එන්න නෝනා එන්න අඩු කරලා දෙන්න නෝනා. මෙතන තියෙන ඔක්කොම සෙල්ලම් බඩු රුපියල් 500යි. මුදලාලි කීයද මේ සෙල්ලම් බඩු? මේ අපේ චූටි පුතා ඉල්ලපු සෙල්ලම් බඩුවක් මෙතන තියෙනවා වගේ. පරණ තාලයකක්ද මේක? ඕනා කිව්වේ මේ බෝනික්ක සෙල්ලම් බඩුවද? මේ දවස්වල හරියට ඉල්ලම තියෙනවා මේ බෝනික්ක සෙල්ලම් බඩුවට. මගෙන් දැන් කීප දෙනෙක්ම අරන් ගියා මේ සෙල්ලම් බඩුව. මට මේ ටික ෆැක්ටරියක් වාස් කරද්දි තමයි හම්බ වුනේ. අරන් යන්න නෝනා. රුපියල් 450ක් දෙන්නකෝ. ඒ ගාන්ට නම් මේක පාඩු නෑ හැබැයි. කඩේ රුපියල් 4500ක් වෙනවනේ. එහෙනම් දාලා දෙන්නකෝ මුදලාලි උඹට කවරකට. එච්චර අඩුවට මෙහෙම තැනක් මං කලින් දන්නේ නෑ. නැත්තම් අපේ ළමයාට මම මේ කලින්ම ගිහින් දෙනවා. පුතා බලන්න අන්න කාමරේ ගිහිල්ලා මං ඔයාලට පොඩි තෑග්ගක් ගෙනාවා. තෑග්ගක් කිව්වේ මොකක්ද අම්මේ? බලන්නකො ගිහිල්ලා ඉස්සෙල්ලම මොකද තියෙන්නේ කියලා. දෙයියනේ අම්මා මං ඉල්ලපු බෝනික්කා ගෙනහලා නේද? මට කිව්වේවත් නෑනේ. කොච්චර කල්නම් බලන් හිටියද මම මේ බෝනික්කා වරගන්න. දැන් හරිනේ එහෙනම් ඔයාගේ ආසාව. පුතා මේ බෝනික්කා නෙමෙයි. හෙට ඉඳන් අම්මට දවස් 10ක් ඔෆිස් එකේ ට්‍රේනින් තියෙනවා. ඒක නිසා මම පල්ලෙහා ගෙදර සිසිලින් ආන්ටිට කිව්වා ඔයා ගැන පොඩ්ඩක් බලන්න. ඔයාට කැම්බී මෙහෙම පොඩ්ඩක් හදලා දෙන්න කියලා. ආන්ටිව තරහ ගස්සන්න නැතුව ඔන්න පාඩුවේ ඉන්න ඕනි හොඳ ළමෙක් වගේ. තේරුණා නේද? ඒ කියන්නේ අම්මා අයියනේ දවස් 10කට පස්සේද? 10ක් කිව්වට දවස් 10ක්ම යන්නේ කන්නේ. ඊට කලින් වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණොත් මං ඉක්මනට එනවා. ඔයා එතකන් සිසිලින් ආන්ටිත් එක්ක ඉන්නකෝ. එයා කියන දේ අහලා වද නොදී දඟනකර හොඳ ළමෙක් වගේ ඉන්න. කමන්නේ. අම්මා එහෙනම් ට්‍රේනින් එකට ගිහිල්ලා එන්න. මට බෝනික්කත් ඉන්නවා.
අනික බෙන්ජයි චාමයි මැගියා ඉන්නවනේ. මොකක් හරි වුණොත් උන්ට හරි කතා කරන්න මට පුළුවන්. අම්මා එහෙනම් ට්‍රේනින් එකට යන්න. බෝනික් කනන් නියම ක්වොලිටියට ඉන්නවා හැබැයි. බැටරි දෙකක් දාන්න ඕනි. හලෝ සිසිලින් ආන්ටි good morning. පුතා අම්මා මට කිව්වා පොඩ්ඩක් ඔයා ගැන හෙවිලින් බැලින්නෙන් ඉන්න කියලා. ඔයා උදේට කෑම කෑවද? අම්මා ගියාද? අම්මා නම් ගියා ආන්ටි. ඔයා මට මොනවා හරි කන්න දෙයක් ගෙනාවද? ඔව් පුතේ මං අන්න කෑම ගෙනහලා කෑම මේසෙ උඩ තිබ්බා. ඔයා ගිහිල්ලා කන්නකෝ. එල්ල කිරිනේ. මං එහෙනම් කාලා එන්න සිසිලින් ආන්ටි හොඳේ. සිසිලින් ආන්ටිගේ කෑම නම් මාර රහයි. චකි මං ඔයාට දාපු අලුත්ම නම තමයි චකි. ඒක ලස්සනයි නේද? ඔයා ඒකට කැමතියි නේද? අම්මා අපහු එනකන් අපිට සිසිලින් ආන්ටිත් එක්ක තමයි චකි ඉන්න වෙන්නේ. ඔයාත් හොඳ ළමෙක් වගේ ඉන්න ඕනි හරිද? සිරිමල් පුතා කවුද මේ? ඔයා කාත් එක්ක තනියෙන් කතා කරන්නේ? ආන්ටිට කියන්න බැරි වුණානේ. මේ තමයි මගේ යාළුවා චකි. මගේ අලුත්ම බෝනික්ක යාළුවා. එහෙමද? මෙයා ටිකක් බය හිතෙනවා නේද දැක්කහම? ඔයාට බය නැද්ද මෙයාත් එක්ක සෙල්ලම් කරන්න? මට නම් මෙයාව දැක්කහම ටිකක් අමුත්තක් දැනෙනවා. ආන්ටි දන්නේ නෑනේ. මෙයාට කතා කරන්නත් පුළුවන්. මෙයා එක එක දේවල් පළක් වෙලාවට මට කියනවා. ඒකත් එහෙමද? මෙයාට කතා කරන්නත් පුළුවන්ද? ෂෝක්නේ. හැබැයි මෙයාව දැක්කහම චුට්ටක් බය හිතුණත් මෙයා හොඳ සෙල්ලම් බඩුවක් නේද? මං දැක්ක ටීවී එකේ මේ දවස් ටිකේම මෙයාගේ ඇඩ් යනවා. අම්මද ඔයාට මෙයාව ගෙනත් දුන්නේ? ඔව් සිසිලින් ආන්ටි. අම්මා තමයි මේ චකිව මට ගෙනත් දුන්නේ. අම්මට කොච්චර ඇවිදිරි කරාද මම මේ ගෙනත් දෙන්නේ කියලා. ආන්ටි මේ නහයෙන් අඬලා තමයි මම මේක ගෙන්න ගත්තේ. අම්මට කොහෙද මුදලාලි කෙනෙක් කඩුවට මේක දීලා තිබ්බා. කඩේ නම් රුපියල් 4500යි. හැබැයි අම්මට හම්බෙලා තිබ්බ මේක රුපියල් 450ට. ගොඩක් ගාන අඩුයි නේද? හොඳයි හොඳයි. එහෙනම් ඔයා මෙයාත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකෝ. මං දවල්ට කැම ටිකක් ලෑස්ති කරන්නම් ගිහිල්ලා. හරිද? දඟ නොකර ඉන්න ඕනි. මොකද්ද චකි ඔයා කිව්වේ? ඔයා සිසිලින් ආන්ටිට කැමති නේ? ඇයි ඒ? එයා හරිම හොඳ කෙනෙක්. එයා අපේ ගෙට එහා පැත්තේ ඉන්නේ. ඔය හරි අම්මා ගියාම එයා තමයි මාව බලාගන්නේ. ඇයි ඔයා සිසිලින් ආන්ටිට කැමති නැත්තේ? ඔක්කා ඔයාට නිවුස් බලන්න ඕනේ. ඇයි ඔයා මේ වෙලාවේ නිවුස් බලන්න ඉල්ලන්නේ? මොනවද ටීවී එකේ යන්නේ? ඉන්නකෝ මං ටීවී එක ඔයාට දාලා දෙන්නම්. කොහොම මේ රිමෝට් එක? මේ තියෙන්නේ. අප්පා මේ වෙලාවේ ටීවී එකේ යන්නේ. චකීට මේ තරම් ඕනියයි ටීවී එක බලන්න. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. පීටර් පාකර් නැමැති අපරාධකරුවා අල්ලා ගැනීමෙන් පසු ඔහු සමග සිටි තවත් පුද්ගලයෙක් ගැන පොලිසිය විමර්ශන ආරම්භ කරයි. පීටර් පාකර් ගැන තාම ටීවී එකේ යනවනේ. අයියෝ මේ අපරාධකාරයෝ නිසා අපිට නිදහසේ ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් බලන්න නෑනේ. හැම වෙලේම බ්‍රේකින් නිවුස් වලට දාන්නේ මේ පීටර් පාකර් ගැනමයි. අනේ මන් දන්නේ. චකි ඔයා කැමතිද මේ නිවුස් එක බලන්න? නැත්තම් මං ටීවී එක ඔෆ් කරලා දාන්නද? කාටුන්ස් නම් මේ වෙලාවට මොකවත් යන්නේ නෑ චකි. හරි කේන්ති ගන්න එපා. මං ටීවී එක ඔෆ් කරන්නේ. සිරිමල් පුතා මේ වෙලාව මොකද ටීවී එක දාලා? මං ඔයාලට කිව්වනේ සෙල්ලම් කරලා ඉවර නම් පොඩ්ඩක් නිදා ගන්න කියලා. අනික ඔයාලගේ අම්මා මට කියලා ගියේ ඕනමට වඩා ඔයාලට ටීවී බලන්න දෙන්න එපා කියලා. හරි ආන්ටි මං ටීවී බැලුවේ නෑ. චකිට තමයි ඇත්තටම ඕනි උනේ. දැන් තියෙන නිවුස් බලන්න. ඒකයි මම මේ ටීවී එක දැම්මේ. ඔයා ඉතින් කේන්ති ගන්න එපා ආන්ටි. අනික චකි කැමති නෑ ආන්ටි ටීවී එක ඔෆ් කරනවට දැම්ම. මං එයාට කිව්වා දැන් ඇති කියලා. කොයි ඉතින් එයාත් කියන දේ අහන්නේ නෑනේ. අනේ ළමයෝ ඔයා කියන්නේ මේ බෝනික්ක නිවුස් බලන්න ඕනි කිව්වා කියලාද? අයියෝ බොරු කියන්න එපා මට. බෝනික් එක්ක කොහමද නිවුස් බලන්න ඕනි කියන්නේ? ඒක බොරු කතාවක්නේ. ඔයා ගොතපු කතාවක් ඒක. කෝ ඉන්න බලන්න. මේ බෝනික්කගේ කොතනින්ද බැටරි දාන්න තියෙන්නේ කියන්න මට. ඉන්න මෙතන පිටිපස්සෙන් තමයි ආන්ටි බැටරිස් දෙක දාන්නේ. ඉන්න බලන්න. මොනවා? පුතා ඔයා දැක්කද මේක? ඔයා මේකට කලින් බැටරිස් දාලාද තිබ්බේ? ඔයා දැන් කිව්වා නේද මේ බෝනික්ක කතා කරනවා කියලා? මේක පිටිපස්සේ කිසිම බැටරි දෙකක් නැහනේ. පුතා ඔයාට හොඳටම විශ්වාසද මේ බෝනික්ක කතා කරනවා කියලා? නැත්තම් ඔයා මට බොරුවක්ද කියන්නේ? මේ බෝනික්ක පිටිපස්සේ කිසිම බැටරියක් නැහැ. මොනවා? බැටරි දාලා නැහැ? මං හිතුවේ අම්මා මට බැටරි දාලාමයි ගෙනත් දුන්නේ කියලා මේ බෝනික්කව. එතකොට මෙච්චර වෙලා කතා කරේ කවුද? අනේ මට නම් බයයි. මේ බෝනික්කව දැක්කහම කොහොමද මට නම් බය හිතෙනවා. කොහොමද පුතා ඔයා මේ බෝනික්කත් එක්ක සෙල්ලම් කරන්නේ? අනේ මං නම් යනවා කුස්සිය පැත්තට. මොකද්ද දැන් මේ සිසිලින් ආන්ටි කිව්වේ? ඇත්තටම චකිගේ බැටරිස් නැත්තම් චකි කොහොමද මෙච්චර වෙලා මාත් එක්ක කතා කරේ? මොකක්? චකි ඔයා මොකද්ද දැන් කිව්වේ මාත් එක්ක? ඔයා සිසිලින් ආන්ටිට කැමති නෑ? ඇත්තටම සිසිලින් ආන්ටි කිව්වා වගේ මට හරිම ප්‍රශ්නයක් දැන්. කොහොමද චකි බැටරිස් නැතුව කතා කරන්නේ? ඒක වෙන්න පුළුවන් දෙයක්ද? අනික ඒ චකි සිසිලින් ආන්ටිට කැමති නැහැ කියන්නේ.